අද වීඩියෝෙන් අපි බලමු දැනට තියෙන අලුත්ම අප්ඩේට් වලට අනුව නිවැරදිව Binance account එකක් අපේ mobile phone එකෙන් කොහොමද හදාගන්නේ කියලාත් ඒ වගේම අපි හදාගන්න Binance account එක අපි ගාව තියෙන ඕනම ID එකකින් verify කරගන්නේ කොහොමද කියලාත් ඒ වගේම Binance account එකේ සියලු settings හදාගෙන ලංකාවේ ඕනම බැංකු account එකක් මේකට add කරගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකකින් බලමු. ඉතින් Binance account එක හදාගන්න අවශ්‍ය register link එක මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ register link එක මම මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම අන්නේ register link එක එකපාරට touch කරන්න. register link එක touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන උඩම තියෙන dot තුන එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. මේ list එකේ තියෙන open chrome browser කියලා බටන් එකක්. අන්නේ open chrome browser කියන එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Binance register page එකට එන්න හැකියාවක් තියෙනවා. මෙතනින් අපිට පුළුවන් අපි ගාව තියෙන phone number එක පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් අපේ email address එක පාවිච්චි කරලා හරි account එක හදන්න පටන් ගන්න. මෙතන තියෙනවා email/phone number කියලා තැනක්. අන්නේ box එකේ ඔයාගේ email address එක හරි එහෙම නැත්නම් ඔයාගේ phone number එක හරි හරියට type කරගන්න. ඊට පස්සේ යට තියෙන කොටුවල tick එක දාලා පහළ තියෙන next කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයා type කරගත්තු email address එකට එහෙම නැත්නම් ඔයා phone number එක type කරගත්තා නම් අන්නේ phone number එකට code එකක් එවනවා. අන්නේ code එක ඔයා මෙන්න මෙතනට type කරගන්න ඕනේ. ඉතින් මම email address එක type කරලා next කරේ. ඒකින්ද මගේ email address එකට තමයි code එක ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද එන්නේ code එක ගෙනල්ලා මෙන්න මේ විදිහට මම මෙතන type කරගන්නවා. ඉතින් code එක type කරගත්තට පස්සේ ඔයාගේ Binance account එකට password එකක් දෙන්න කියනවා. ඉතින් මෙතනට ඔයාලට පුළුවන් අකුරු ඉලක්කම් symbol ඇතුළත් හොඳ password එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ next කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඉතින් දැන් ඔයාගේ Binance account එක හැදිලා ඉවරයි. ඔයාට මෙන්න මේ විදිහට welcome කරපු message එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා හදාගත්තු Binance account එක verify කරගන්න එක. ඉතින් Binance account එක verify කරගන්න ඔයා මෙන්න මේකේ පහළ තියෙන next කියන බටන් එක එකපාරට touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට කියනවා ඔයාට කැමති නම් Binance application එක ඔයාගේ phone එකට download කරගන්න කියලා මෙන්න මේ වගේ page එකකට එනවා. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් කැමති නම් Binance application එක download කරගන්න. Binance application එක කරා අපේ Binance account එක verify කරගන්න හරිම පහසුයි. ඉතින් ඔයාගේ ෆෝන් එක Android වුණත් එහෙම නැත්නම් iPhone එකක් වුණත් එහෙම නැත්නම් Huawei ෆෝන් එකක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මෙතන තියෙන බටන් එක touch කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ ෆෝන් එකට ගැලපෙන Binance application එක download කරගන්න. ඉතින් මගේ ෆෝන් එක Android ෆෝන් එකකින්ද මම මෙන්න මෙතන touch කරනවා. ඒක touch කරාට පස්සේ මට Binance application එක මෙන්න මේ විදිහට download කරගන්න හැකියාව හම්බුණා. ඊට පස්සේ Binance application එක මෙන්න මේ විදිහට මම open කරගන්නවා. Binance application එක open කරගත්තට පස්සේ මුලින්ම අහනවා මම crypto වලට අලුත්ද නැද්ද කියලා. ඉතින් Binance application එක open කරගන්නකොට ඔයාගෙන් access ඉල්ලුවත් එතනට allow access ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් එයි. මෙතනින් ඔයා crypto වලට අලුත් නම් මේ පළවෙනි එක දෙන්න. ඔයා crypto සම්බන්ධ experience තියෙනවා නම් මෙන්න මේ දෙවෙනි බටන් එක touch කරලා ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Binance account එකට Binance application එක හරහා log වෙන්න. මේකේ පහළම තියෙනවා login කියලා බටන් එකක්. අන්නේ login කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Binance application එක කරා ඔයාගේ Binance account එකට log වෙන්න. ඔයා email address එක කරා Binance account හදුවා නම් මෙන්න මෙතනට ඔයාගේ email address එක type කරගන්න. phone number එකෙන් account එක හදුවා නම් phone number එක type කරලා යට තියෙන next කියන බටන් එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයා Binance account එක හදාගත්තු password එක ඔයාගේ Binance password එක මෙන්න මෙතනට ලබා දෙන්න. password එකත් හරියටම ලබා දීලා පහළ තියෙන next කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට verification code එකක් එනවා. මේ verification code එක එන්නේ ඔයා Binance account එක email එකෙන් හදුවා නම් email address එකට phone number එකෙන් හදුවා නම් phone number එකට අන්නේ verify code එක ඔයා මෙන්න මෙතනට type කරලා යට තියෙන submit කියන බටන් එක ඔයා එකපාරට touch කරලා ඔයාට පුළුවන් Binance account එකට ඔයාගේ Binance application එක කරා මෙන්න මේ විදිහට log වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Binance account එක application එක කරා verify කරගන්න. මුලින්ම අහන්නේ ඔයාගේ රට මොකක්ද කියලා. ඔයා ශ්‍රී ලංකාවේ නම් මෙන්න මෙතන automatically ශ්‍රී ලංකා කියලා වැටිලා ඇති. ඉතින් මෙතන ශ්‍රී ලංකා කියලා වැටිලා තිබුණ නැත්නම් ඔයාට පුළුවන් ඊතලයේ touch කරලා ශ්‍රී ලංකා කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ account එක verify කරන්න පාවිච්චි කරන ID type එක මොකක්ද කියලා අහන. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ජාතික හැඳුනුම්පත පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් passport එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් driving license එකක් තියෙනවා නම් driving license එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා ගාව තියෙන national ID එක සිංහලෙන් නම තිබුණත් කමක් නැහැ. එහෙම නැත්නම් භාෂා තුනෙන්ම නම තිබුණත් ඔයා මෙන්න මේ national ID කියන එක select කරලා යට තියෙන continue කියන බටන් එක ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයා select කරපු ID එකේ photo upload කරන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයා මෙන්න මේ take picture කියන එක select කරලා යට තියෙන continue කියන බටන් එක මේ විදිහට එකපාරක් touch කරන්න. ඊට පස්සේ Binance application එකට camera open කරන්න access ලබා දෙන්න. ඔයාගේ phone එකේ දැනටමත් identity photo තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ upload photo කියන එක select කරලා යට තියෙන continue කියන බටන් එක touch කරන්න. මේ දෙකෙන් ඔයාට පහසු එකක් පාවිච්චි කරන්න. ඉතින් මගේ phone එකේ මම කලින් ID photo capture කරගෙන තියෙන හින්දා මම මේ දෙවෙනි option එකේම නැත්නම් upload photo කියන එක select කරලා යට තියෙන continue කියන බටන් එක touch කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන upload ID document page එකට එනවා. මෙතන පළවෙනියට අපි ID එක ඉස්සරහ පැත්තේ photo එක upload කරන්න. මෙන්න මේ upload කියන තැන touch කරන්න. ඊට පස්සේ gallery access ඉල්ලුවොත් එලෝ දෙන්න.
ඊට පස්සේ ඔයාගේ ගැලරි ඕපන් වෙනවා. ගැලරි ඕපන් වුණාට පස්සේ ඔයාගේ ID එකේ ඉස්සරහ පැත්තේ ෆොටෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. ඊට පස්සේ බෑක් සයිඩ් ID කාඩ් කියන එකට පහලින් තියෙන අප්ලෝඩ් කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා ID එකේ පිටිපැත්තේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න. මෙතන ඩෙන්ටි ෆොටෝ දෙක හරියට සිලෙක්ට් කරලා යට තියෙන කන්ටිනියු කියන බටන් එක ඔයා එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔයාට ලිවින් චෙක්අප් එකක් කරන්න වෙනවා. මේ ලිවින් චෙක්අප් එකේදී ඔයාට කරන්න තියෙන්නේ තප්පර 15ක 20ක වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මෙතනට අප්ලෝඩ් කරන එක. මෙතනදී අපේ ලිවින් චෙක්අප් එක විදිහට මූණේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න ඉන්නේ අපි කලින් අප්ලෝඩ් කරගත්තු ID ડોකියුමන්ට් එකට අදාළ කෙනාගේ මූණේ වීඩියෝ ක්ලිප් එකක් තමයි. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරනකොට මේගොල්ලෝ කියලා තියෙනවා කැප් දාන්න එපා කියලා තියෙනවා. ඒ වගේම සන්ග්ලාස් වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේම පැහැදිලි තැනකට ගිහිල්ලා මේ ලිවින් චෙක්අප් එක කරන්න කියලාත් මෙතන සඳහන් කරලා තියෙනවා. මේ ලිවින් චෙක්අප් එක කරන්න ඔයා පහළ තියෙන කන්ටිනියු කියන බටන් එක එකපාරට ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාගේ Binance ඇප්ලිකේෂන් එකට නැවතත් කැමරා ඇක්සස් ඉල්ලුවොත් මෙතනින් ඇක්සස් ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුමක් එක්ක ඔයාගේ ෆෝන් එකේ සෙල්ෆි කැම් එක ඕපන් වෙනවා බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රවුමක් විදිහට ඕපන් වෙන කැමරාවට ඔයාගේ මුහුණ අල්ලන්න. ඊට පස්සේ යටින් ඉමෝජි එකක් පෙන්වනවා. ඒ ඉමෝජි එකේ තියෙන විදිහට අපේ මුහුණ හරවන්න, SP යන්න, කට අරින්න වගේ දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒ දේවල් හරියට කරන්න. ඊට පස්සේ මේ කැමරාව වටේට තියෙන රවුමක් නිල් පාටින් මෙන්න මේ විදිහට කම්ප්ලීට් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැප්චර් කරපු ෆොටෝ එක ඔටෝමැටික්ලි මෙන්න මේ විදිහට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි අප්ලෝඩ් කරපු ID ડોකියුමන්ට් එක ලිවින් චෙක්අප් එක කන්ෆර්ම් කරන්න වෙනවා. ඉතින් මෙතනදී ID එකේ තියෙන විස්තර මෙතන ඔටෝමැටික්ලි වැටලා තිබුණ නැත්නම් ඔයාලට මේවා ටයිප් කරගන්න වෙනවා. ඒ වගේම ඔයාගේ ID එකේ තියෙන විදිහට නැතුව මෙතන ඉන්ෆර්මේෂන් වෙනස් විදිහට තියෙනවා නම් ඔයාලට ඒවා එඩිට් කරගන්න වෙනවා. මෙතන මුලින්ම ඔයාගේ ෆස්ට් නේම් එක, ඒ වගේම මිඩල් නේම් එක, ඒ වගේම ලාස්ට් නේම් එක ID එකේ තියෙන විදිහට ඔයාලට ටයිප් කරගන්න වෙනවා. ඊට පස්සේ ඔයාගේ බර්ත් එක අහලා තියෙනවා. ඉතින් මෙතනත් ID එකේ තියෙන විදිහට ඔයාගේ බර්ත් එකක් ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඇඩ්‍රස් එක අහලා තියෙනවා. මෙතනට ඔයාගේ ඇඩ්‍රස් එකත් ID එකේ තියෙන විදිහටම ටයිප් කරගන්න. ඒ වගේම ඇඩ්‍රස් එකට අදාළ පෝස්ටල් කෝඩ් එකක් ටයිප් කරගන්න. ඒ වගේම ඇඩ්‍රස් එකට අදාළ සිටි එකක් ටයිප් කරගන්න. මේ ඔටෝමැටික් වෙලා තිබ්බොත් ඒවා වැරදි නම් ඔයා නිවැරදි කරලා යට තියෙන කන්ටිනියු කියන බටන් එක ටච් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අන්ඩර් රිවිව් කියලා බලා ගන්න පුළුවන්. මෙතනදී වෙන්නේ අපි අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් ඒ වගේම අපි අප්ලෝඩ් කරපු ඉන්ෆර්මේෂන් හරිද කියලා මේ කට්ටිය බලන එක. ඉතින් සාමාන්‍ය විනාඩි 5-10ක් ඇතුළත මේ කට්ටිය මේවා හරිද කියලා බලලා අපේ account එක verify කරලා දෙනවා. ඉතින් account එක verify වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ account එක verified කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Binance එකේ home page එකට එන්න හැකියාවක් තියෙනවා. එතනදී ඔයාගේ account balance එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ දැනට account balance එක බිඳුවක් තියෙනවා නම් ඔයා අලුතෙන් account එක හදාගත්තා නම් ඔයාට reward එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලා ගන්න නම් මෙන්න මේ reward කියන තැනට ගිහිල්ලා ඔයාට reward එකක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් කාලින් කාලට Binance එකේ reward දෙන ඒවා වෙනස් වෙනවා. ඉතින් සමහර දවස් වලට ඔයා ඩොලර් 5-10 වගේ reward ලබා ගන්න පුළුවන්. ඉතින් අලුතෙන් account එක හදලා මෙන්න මේ reward hub කියන එකට ඇවිල්ලා ඔයාට reward එකක් තියෙනවද කියලා බලන්න. ඉතින් එතනින් ඔයාට ඇවිල්ලා තියෙන reward එක claim කරගන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එකට බැංකු detail add කරගන්න කොහොමද කියලා බලමු. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙනවා Binance logo එක. ඒක උඩ එකපාරක් ඔයාට touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් settings icon එක තියෙනවා. අන්නේ settings icon එක ඔයා එකපාරක් touch කරලා ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් පොඩ්ඩක් පහළට ගෙනියන්න. පහළට ගෙන ගියාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් payment method කියලා බටන් එකක් තියෙනවා. ඒකට ඉස්සරහින් තියෙනවා ඊතලයක්. ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා P2P payment method කියලා ඊට ඉස්සරහින් තියෙන add කියලා බටන් එකක් ඒක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මේකේ යටම තියෙනවා add payment method කියලා බටන් එකක්. අන්නේ add payment method කියන බටන් එක එකපාරට touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට payment method කීපයක්ම පෙන්නනවා. අපි බැංකු detail add කරගන්න හින්දා මෙන්න මෙතන search bar එකේ bank transfer කියලා මෙන්න මේ විදිහට ඔයා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ bank transfer කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එක verify වෙච්ච එක්කෙනාගේ නම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ කෙනාගේ බැංකු ඩීටේල් ඔයාලට මෙන්න මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ බැංකු account number එක, ඊට පස්සේ බැංකුවේ නම, ඊට පස්සේ branch එකේ නම, ඒ දේවල් ටික ඇඩ් කරලා ඔයාලට පුළුවන් යට තියෙන continue කියන බටන් එක touch කරලා ඔයාගේ බැංකු ඩීටේල් ඔයාගේ Binance account එකට මෙන්න මේ විදිහට හරියට ඇඩ් කරගන්න. nice. එහෙනම් අපි දැන් බලමු Binance එකේ ඊතුරු settings ටික කොහොමද හදාගන්නේ කියලා. application එකට ඇවිල්ලා ඉතින් මේකේ උඩම තියෙන ඉරි තුනක් අන්න ඒක touch කරන්න. ඒක touch කරලා යන්න මෙන්න මෙතන තියෙන ඊතලයට. ඊට පස්සේ මෙන්න මේ security කියන තැන touch කරන්න. ඊට පස්සේ මේ security option යටතේ අපිට පළවෙනියට pass key එකක් add කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා pass key කියලා දැනක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාන් පස්සේ අපිට පුළුවන් අපේ phone එකේ fingerprint එක හරි එහෙම නැත්නම් password එක එහෙම නැත්නම් pattern එක හරි type කරලා Binance account එකට කෙලින්ම log වෙන්න නැවත email password ගහන්න අවශ්‍ය නැහැ. අපේ
ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක තියපු ගමන් අපිට account එක log වෙන්න පුළුවන්. ඉතින් මේ pass key add කරගන්න යනකොට මේ විදිහට security verification එකක් කරන්න ඔයාගේ email එකට code එකක් එනවා. ඒ code එක add කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ pass key එක add කරගන්න. ඉතින් මේ විදිහට pass key එක add කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මම අර කලින් කියපු විදිහට ඔයාගේ account එකට pass වෙම log වෙන්න. හරි ඒ වගේම අපි Binance account එක email address එක අර හැදුවා නම් අපිට පුළුවන් අපේ Binance account එකට phone number එක add කරගන්න. මෙන්න මේ password කියන තැනට යටින් පහයෙන් තියෙනවා e තලයක් අන්න ඒක attach කරන්න. ඒක attach කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් phone number කියලා තැනක් තියෙනවා. අන්න ඒ phone number කියන එක attach කරන්න. ඒක attach කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක Binance account එකට මෙන්න මේ විදිහට add කරගන්න. මෙන්න මෙතන තියෙනවා add phone number කියලා බටන් එකක්. අන්න ඒක attach කරන්න. ඒක attach කරාට පස්සේ ඔයාගේ phone number එක add කරන්න. එහෙම නැත්නම් phone number එක type කරගන්න. මෙන්න මේ වගේ තැනක් එනවා. මෙන්න මෙතනට ධන 94 ඉස්සරහින් වැටලා ඇති. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ බිංදුව නැතුව ඔයාගේ phone number එක මෙන්න මෙතනට type කරගන්න එක. phone number එක type කරගත්තට පස්සේ යටින් තියෙනවා get code කියලා වර්ණයක්. අනේ get code කියන එක touch කරන්න. get code කියන එක touch කරාට පස්සේ ඔයා මෙතන type කරගත්ත phone number එකට code එකක් එවනවා. අන්නේ code එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනට type කරලා යට තියෙන submit කියන බටන් එක touch කරලා ඔයාගේ phone number එක ලේසියෙන්ම ඔයාගේ Binance account එකට add කරගන්න. phone number එක add කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාගේ phone number එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති නම් ඔයාගේ phone number එක හරහා වුණත් account එකට log වෙන්න. ඊට පස්සේ අපිට කැමති නම් පුළුවන් අපේ Binance account එකේ password එක මාරු කරගන්න. ඉතින් password එක මාරු කරගන්න ඕන මෙන්න මෙතන තියෙන password කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ password එක මාරු කරගන්න. ඔයා දැන්ට තියෙන password එක වෙනස් කරලා ඔයාලට පුළුවන් අලුත් password එකක් මෙන්න මෙතන type කරගන්න. new password කියන තැනට අලුත් password type කරගන්න. ඒ password එකම නැවත confirm password කියන තැනට type කරලා ඔයාලට පුළුවන් අලුත් password එකක් ඔයාගේ Binance account එකට add කරගන්න. මේ විදිහට ඔයා password එක change කරොත් ඔයාගේ account එක log out වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත log වෙන්න ඔයාගේ email address එක හරි phone number එක හරි මෙතන type කරගන්න. ඊට පස්සේ continue කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ fingerprint එක තියලා ලේසියෙන්ම මෙන්න මේ විදිහට ඔයාගේ account එකට නැවත log වෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා නැවතත් Binance home page එකේ මේ විදිහට ඉන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙන ඉරි තුනක් අන්න ඒක touch කරන්න. ඒක touch කරලා ඔයා යන්න මෙන්න මෙතන තියෙන ඊතලයට. ඊට පස්සේ මෙන්න මේ security කියන තැන touch කරන්න. security කියන තැන touch කරලා අපට කැමති නම් පුළුවන් Google Authenticate වගේ දේවල් add කරගෙන අපේ Binance account එකේ security එක තවත් වැඩි කරගන්න. Google Authenticate add කරගන්න ඕන මෙතන තියෙන Authenticate app කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන යට තියෙන enable කියලා බටන් එකක්. අන්න enable කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට code එකක් හම්බ වෙනවා. අන්න ඒ code එක ඔයා copy කරගෙන Google Authenticate එකට දීලා එතනින් ඔයාලට හම්බ වෙන code එක නැවත කොපි කරගන්න. මේ විදිහට කෝඩ් එක කොපි කරගෙන නැවත ඔයා මෙතෙන්ට ලබා දීලා ඔයාලට පුළුවන් Google Authenticate මේකට ඇඩ් කරගන්න. ඔයාගේ Binance account එකේ security වැඩි කරගන්න. ඉතින් ඔය security settings ටික හදාගත්තාන් පස්සේ හොඳටම ඇති. මෙතන පෙන්නනවා දැන්ට කොළ පාටින් හරි තුනක් තියෙන Google Authenticate හරි, ඒ වගේ email හරි, ඒ වගේම pass key වගේ දේවල් හරි, ඒ වගේම password වගේ දේවල් අපි change කරගෙන තියෙන. දැන් අපේ security එක හොඳටම තියෙනවා අපේ Binance account එකේ. ඒ වගේම ඔයාලට Binance account එක අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් Binance account එක delete කරලා දාන්න. මෙතන තියෙන manage account කියලා තැනක් අන්න එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් Binance account එක delete කරන්න. මම මෙතන delete කරලා පෙන්නන්නේ නැහැ. එහෙනම් අලුත්ම වීඩියෝකින් හම්බෙන්න තුරු ගිහින් එන්න. The next